Hello, good evening, my dear friends. ඉතින් සුබ සන්ධ්‍යාවක් වේවා ප්‍රිය මිතුර මිතුරුවෙනි. So කොහොමද ඉතින් සපසනීපකාරිය? So how are you doing? So just these evening hours, සවස් කාලය, so I came to do some nature and wildlife photography works. Nature and wildlife photography works. පොඩ්ඩක් ආවා මේ අඹන්ගඟ රක්ෂිතය ඇතුළට. අඹන්ගඟ රක්ෂිතය. ඉතින් අඹන්ගඟ අපි ගත්තම අඹන්ගඟ මහවැලි ගංගාවේ ප්‍රධාන අතු ගංගාවක්. අඹන්ගඟ කියන්නේ මහවැලි ගඟේ ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාවක් තමයි අඹන්ගඟ. ඒතකොට මධ්‍යම කඳුකරයේ දුම්බර මධ්‍යම කඳුකරයේ දුම්බර කඳු වැටි වලින් පටන් අරගෙන නාලන්ද හිල්ස් ඒ නාලන්ද ඒ පැත්තෙන් දුම්බර කඳු වැටියේ නාලන්ද ප්‍රදේශයට ඉහළින් ඒ ප්‍රදේශයෙන් තමයි මේ ගංගාවේ අතු ගංගාව ගලාගෙන එන්නේ. මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාවක්. ඉතින් මම මේ සවස් කාලේ පොඩ්ඩක් ආවා මේ රක්ෂිතය ඇතුළට ආවා. රක්ෂිතය ඇතුළට ආවා මේ පොඩ්ඩක් මේ කුරුල්ලන් සහ සතුන් මොනවා හරි විශේෂ තියෙනවද කියලා බලලා පොඩ්ඩක් වනජීවි ඡායාරූපකරණය කරන්න. So just I came for the inside the forest reserve. ඉතින් මේ තමයි ඔබ දකින්නේ අඹන්ගඟ රක්ෂිතය. මේ හරිය බොහොම මේ අතරම මේ සිටින ස්ථානය ඇතුළ මේ විශාල ගල් තලාවක් තමයි තියෙන්නේ. There's a long rocky surface. මේ rocky area එකක් තමයි තියෙන්නේ. rocky surface එකක් තමයි තියෙන්නේ. rocky surface එකක් බලන්න පුළුවන්, ඈතටම බලන්න පුළුවන්. ඈතට බලත හැකි විශාල මේ rocky surface එකක්, ගල් තලාවක් තමයි තියෙන්නේ. ඉතින් දැන් මේ මෙතනින් තමයි මේ ගල් තලාව දැන් මේ පැත්තේ තියෙන මේ විශාල දීර්ඝතම ඔය තියෙන ඔය ගල් තලාවෙන් තමයි මේ ගල් තලාව දිගේ තමයි මේ වනාලි මේ ගමන් කිරීම කරන්නේ. මේ හරිය බොහොම මේ වනාලි මේ බහුලවම ගැවසෙන ස්ථානයක්. දැනුත් මේ සවස් කාලේ මමත් මේ වැඩි වෙලා ඉන්නේ මේ තව ස්වල්ප වේලාවකින් මේ ඉක්මනින් මෙතනින් පිටත්ව යනවා. මොකද මේ සවස් 6 වුණත් එක්කම සවස් 6 වෙනකොටම මේ අනිවාර්යෙන්ම 10ක 12ක අලි රංචුවක් 10ක 12ක වනාලි රංචුවක් මේ දිනවල දිගටම සැරිසරනවා කියලා මේ කියනවා. ඉතින් මට නම් මේ තවම මේ ස්ථානයේ එම අලි රංචුවක් ඡායාරූප කරගන්නවත් තනිය වනාලියෙක්වත් මේ මුණ ගැහිලා නැහැ. තවම එහෙම ලැබිලා නැහැ. ඉතින් එවැනි ඒකටත් වාසනාව වනාලියෙක් ඡායාරූප කරන්නත් උගේ නිදහස් පරිසරය තුල එයාගේ නැචරල් හැබිටාට් එකේම ඒකටත් ඉතින් අපිට ජාතික වනෝද්‍යාන වගේ නෙවෙයි. දැන් මේවා ජාතික වනෝද්‍යාන වලින් එළිය. Now these are outside the national parks. So the close by national park is Wasgamu National Park. ඉතින් ඊට එළියෙන් තමයි මේ තියෙන්නේ. ඉතින් මට මේ පෙන්වන්න උවමනා වුණේ මේ අඹන්ගඟ රක්ෂිතය ඇතුළ. අඹන්ගඟ රක්ෂිතය ඇතුළේ පරිසරය තමයි පොඩ්ඩක් පෙන්වන්න උනේ. මම මේ සිටින ස්ථානය, so the place where I stay, these villagers say that මෙතන මේ පෞද්ගලික දවස් ටිකේම අලි 1 10ක් 12ක් හිටියා කියලා කියනවා. වනාලි about 10 to 12 in that herd. There's a herd of wild elephants with 10 to 12 wild elephants. So there are some are very aggressive. This according to the villagers, according to the village people, some are aggressive and some they see the people they are running. අතමෙක් මිනිසුන් දැක්කම දුවනවා. තව කෙනෙක් මිනිසුන් දැක්කම පහර දෙන්න එනවා. So we can't predict. So wild animals වන සතුන් කියන අය ගැන අපිට එයා හොඳයි මෙයා හොඳයි කියලා අපිට කියන්න බෑ. So we have to be very careful. So what I want to show you is this අඹන්ගඟ forest area. මේ අඹන්ගඟ මේ ඇතුලේ වනාන්තරයේ forest එක පොඩ්ඩක් පෙන්වන්න තමයි උවමනාව තිබුණේ. පොඩ්ඩක් මේ ඇතුලේ ගල් තලාවලුයි ඔන්න ඔය ටික පොඩ්ඩක් පෙන්වන්න. මේ පැත්තේ විශාල ගල් තලාවල් තමයි මේ දවස්වල තියෙන්නේ. පසකින් පේන ඇති විශාල ගල් තලාවල් තමයි විශාල වශයෙන්ම තියෙන්නේ.
ඉතින් මේ එන පාරෙම තැනක මේ බලන්න මේ බණ්ඩද මේ මිනිසුන් ගමන් කරන මාර්ගයේම මේ බලන්න now see this one here so you can see this one මොනවද මේ තියෙන්නේ so here you can see some here you can see this elephant dung වනාලි බෙටි මම හිතන්නේ මේ වන ටිකක් දැන් සති දෙකකට පෙර ආතුව වගේ වැටිච්ච ඒවා so seems to be like before 2 weeks back like that is in the Medinoda so there's very strong sunlight in the afternoon so then this elephant dung becomes dry වියලෙන but I think this 2 weeks back වගේ මේ යන මාර්ගයේම වනාලි බෙටි ඉතින් මෙතන මිනිසුනුත් ගමන් කරනවා so what I want to show you is this inside the Ambanganga forest reserve මේ forest reserve එක තුල පොඩ්ඩක් පෙන්වන්න ඕන නිසා තමයි මම මේ ආවේ කුරුල්ලෝ නම් හිටියා there was some Malabar pied hornbills මලබාර් පෝරු කෑන්දැත්තා රංචුවක් නම් හිටියා අපෝ හරි ගල් තලාවල් ඒ පින්තූරු ගන්න නම් බැරි වුණා ඉතින් ඒ පින්තූරු ගැනීම කෙසේ වෙතත් නිරීක්ෂණය කිරීමෙන් පියවැසින් දැක බලා ගැනීමෙන් ඒකනුත් ඉතින් විශාල සන්තෝෂයක් ලබන්න පුළුවන් so that is the most important thing in nature and wildlife photography you have to admire the nature and beauty outside the camera nature and wildlife එක කැමරා කාචයෙන් එළියනුත් බලන්න පුරුදු වෙන්න ඕනේ so that's a very important thing thing මේ this another potholes දැකලා තියෙනවද මේ ගල්වන මේවා හරියට තියෙනවා මේ වගේ ගල්වන මේ ගංගා කාදනේ ඇතිවෙන එක්තරා භූලක්ෂණයක් ඒ වගේ potholes හරියට තියෙනවා කුඩා ලස්සන ගල්වන හරියට මේ හරිය තියෙනවා ගොඩාක් ඒවා තියෙනවා මේ හරිය so this is the Ambanganga forest reserve ඉතින් මේ නිකන් පොඩ්ඩක් අවසර හිතුණ පොඩ්ඩක් ඇවිදින්නයි වනජීවි රක්ෂිතය ඇතුළත දර්ශනයත් පොඩ්ඩක් රූගත කරලා ප්‍රිය මිතුරයන්ට දර්ශනය කිරීමට සැලැස්වීමට ඒවා අපි කරන්න ඕන වැඩනේ අපි දකින දේ සියලු දෙනාට අපි දකින ස්ථාන ඒවා පිළිබඳ විස්තර අපි සියලු දෙනාට ලබා දීම සහයෝගයෙන් යුතු ඒවා අපි සහයෝගයෙන් ඒවා ලබා දීම ඒවත් ඉතින් අපේ කළ යුතු දේවල් so my dear friends it is not advisable to stay now it is close to 5:45 let me see the time years passing 5:45 evening hours ඉතින් මේ මෙතනින් නික්ම යන්න ඕනේ I have to leave the place so be positive always and stay connected have a good day bye bye සුබ දවසක් ප්‍රිය මිතුරුනි ආරක්ෂාකාරීව සිටින්න ඔබ සැමට ජය සහ සතුට අඹන්ගඟ රක්ෂිතය අතරගල්ලෑව ඇලහැර සිට අඹන්ගඟ රක්ෂිතය අතරගල්ලෑව ඇලහැර සිට තමයි කතා කරන්නේ bye bye ජය වේවා